ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව පවරලා තියෙන කාටද? සක්‍ර දෙවියන්ට කියලා. පිරිනිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා බුදුහාමුදුරුවෝ සක්‍ර දෙවියන්ට දේශනා කරන පතිට්ඨිස්සති දේවේන්ද ලංකායම් මම ශාසන. දේවේන්ද්‍රය මගේ පිරිනිවන් පෑමෙන් පස්සේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ලංකා භූමිය තුළ ස්ථාවරව පවතිනවා කියලා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 400ක් යනකොට ඉන්දියාවේ බුද්ධ ශාසනය නැති වුණා. මෝගල් ආක්‍රමණ. මෝගල් කියන්නේ මුස්ලිම් ආක්‍රමණ. පන්සල් ගිනි තිබ්බා, විහෙර විහාර ගිනි තිබ්බා. ඔබ අහලා ඇති නාලන්දා විශ්වවිද්‍යාලයේ 10000 කාමදුරවරු කපලා කොටලා පණ පිටින් ගිනි තිබ්බා. ගුරුවරු 2500ක්. ඒකේ තිබ්බ දහම් පොත්පත්, පුස්කොළ පොත්, දහම් පොත් මාස 6ක් ගිනි ගත්ත කියන පුස්කොළ පොත් 3ක් තිබ්බා කියලා. එතකොට ඔය වගේ කෙලවරක ඉඳන් විහෙර විහාර විනාශ කරලා භික්ෂුන් වහන්සේලා කපලා කොටලා මරලා මුළු දඹදිව තලයේම බුද්ධ ශාසනය නැත්තර නැති කරලා දැන්. හැබැයි ලෝකයේ අදට බුදුහාමුදුරුවෝ පහළ වෙලා අවුරුදු 2500 ගානක්, දැන් 2560 ගානක් පිරිනිවන් පාල. අදට ලෝකෙටම බුදුදහම අරගෙන යන්නේ ලංකාවේ. දැන් අද බුද්ධ ගයාවට ගියත් බුද්ධ ගයා භූමිය ආරක්ෂා කරගෙන ඉන්නේ අපේ ලංකාවෙන්ගේ ස්වාමීන් වහන්සේලා. අද ජේතවනාරාමයේ ඉස්සරහා තියෙන වෙනම ලංකාරාමයේ කියලා පන්සලක්. එතන ඉඳන් තමයි හාමුදුරුවෝ ඉතින් රැකගෙන ඉන්නේ. කොහේ ගියත් අද බරණැසට ගියත් අනගාരിക ධර්මපාලතුමා ගිහිල්ලා ඒවා බේරගෙන එතන පන්සල් හදලා ලංකාවෙන් ගිහිල්ලා තමයි අදත් ඒ සිද්ධාස්ථාන ටික හරි බේරලා ආපහු දුන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකිනවා උන්වහන්සේ පිරිනිවන් පෑවත් අනාගතයේ බුද්ධ ශාසනයේ ලෝකෙ බොහෝ කාලයක් බැබලෙන්නේ ලංකා භූමිය මුල් කරගෙන. ඒ නිසා සක්‍ර දෙවියන්ට පවරනවා සක්‍ර දේවේන්ද්‍රය මගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව උදෙසා දෙවියන්ට උපකාර කරන්න කියලා. මොකද බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට මාර බලවේග බලවත් වෙනවා. ඒ මාර බලවේග බලවත් වෙනකොට දෙවියන්ට පවරනවා ඒවා උදව්පකාර කළ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා.